හිතන දේ වෙන්නේ නැති වෙන දේ හිතා ගන්න බැරි මේ ජීවිතය තුළ ඇයි පව් අකුසල් කරන්නේ වෙන්නේ මොකද්ද කියලා අපිට උදාහරණයක් විදිහට මැරෙන දවස දන්නවනම් අපි කොහොමද ජීවත් වෙන්නේ අය එළියට බහිද කොහෙවත් යන්නේ බැලියකි මේ වගේ ගිලිනවා චෛත්‍ය ගෙඩි පිටින් ඇවිල්ලා යනවා මැරෙන්න දන්නවන නැද්ද පන්සල් වලම läගලා ඉඳි ඒ හින්දා ඒවා අපි දන්නේ නැති හින්දා මේ කියන්නේ කොයි වෙලේද විශ්වාස නැති නිසා හොඳට අනේකට වෛර කරන්නේ නැතුව ඊර්ෂ්‍යා කරන්නේ නැතුව අර මේ පැතිවල තියෙනවද ගතු කියනවා පද හදනව නැතුවද මං හිතන්නේ හෙට ඉඳන් නෑ එහෙම නැත්තම් මේ පැතිවල සුමානයක් විතර එක දිගට උදේට පන්සලට එන්නකො බලනවා මොකද අර පන්සල් යන්නේ කියලා හැමදාම පුදුම රුදාවන්නේ තියෙන අනුන්ගේව හොයන්න ඔය කැතකම නවත්ත ගන්න බැරිද මේ පැතිවල නැතුව තියෙම ජීවිතේ හැම වෙලේම අනකට ආශිර්වාද කරන්න නිදා ගන්න කලින් ලෝකෙටම මෛත්‍රී කරන්න අපේ තරුණ මහත්තුරු දුවලා පුතාලා මේ වහගෙන ඉන්නවා නම් ඔය තරුණ සිත්වලට මේවා හොඳට තේරෙනවා තරුණයෝ තරම් කවුද මේවා තේරුම් ගන්නේ මම ආශිර්වාද කරනවා මේ තරුණ මහත්තුරුන්ට ධර්මය අවබෝධ වේවා හැමදාම ආදරණීය දුවේ පුතේ දරුවනේ මුළු ලෝකෙටම මෛත්‍රී කරන්න ආශිර්වාද කරන්න තරහකාරයෝ ඇති වෛරක්කාරයෝ ඇති අපිට වැරදි වැඩි කරපු දවිය ඇති එහෙම ඉන්න ඕන තරම් අපිව නොසලකා හැරපු දවිය ඇති උදව් ඉල්ලලා උදව්ව කරන්න පුළුවන්කම තියෙන කොටත් බෑ කියපු යාළුවෝ ඇති අපි මොකද කරන්න ඕනේ අපි උදව් කරන්න ඕනේ යත්තන්ට නැත්තම් මේ වෛරය ඉවර වෙන්නේ නැහනේ අපි යත්තන්ට පිට වෙන්න ඕනේ අන්න එක කොච්චර කෙනෙහිලිකම් කරත් කමක් නැහැ අපේ තියෙන සත්පුරුෂකම ඉස්මතු කරන්න එපා යටපත් කරන්න මුළු ලෝකෙම සුවපත් වේවා කියලා ප්‍රාර්ථනා කරන්න මුළු ලෝකෙම නිරෝගී වේවා කියලා පතන්න දුක් විඳින සත්වයෝ දුකින් අත් මිදෙන්න කියලා පතන්න ගමක් ගානේ ගෙයක් ගානේ පවුලක් ගානේ මනුස්සෙක් ගානේ හිත්වල මෛත්‍රිය සෙනෙහස කරුණාව දයාව සතර බ්‍රහ්ම විහරණයම උපදින්න ඕනේ සාදු කියලා ප්‍රාර්ථනා කරන්න